පොඩි කාලේ ඔරියක් මාව යට කරගෙන ගියා බිම්බොබ්බකට අහුලා කකුල් දෙකම පණ තුනක් ගහක වැටලා මොනේ පැත්තක් පැරලයිස් වුණා අවුරුදු 16 ප්‍රෙග්නන්ට් වෙලා අබෝෂන් එකක් කරන්න උනා ෆීස් කියලා බයපන්ද ගිහලා MCC එකේ බොරුවහන් වුණා ධනසලන තිලක T25 කියලා ෆෑන්ස් එකේ බැනුණා චතමස මොන මගල කොහොමද මෙතන නිකම් බඩු කරන්නේ මෙතන දැන් ඩිස්කවුන්ට් දෙන්නේ ඩිස්කවුන්ට් දෙන්නේ තාබාදස කට්ටියට විතරයි මොකද මේකද මම පොඩි කාලේ දවසක් කෝච්චියට අහුණා පණ බේර ගන්න වාසනාව තිබුණට මගේ අත බේර ගන්න බැරි වුණා ඒ දාන්න ඔය තමුසේ මම බලන් ඉඳිමුන ඔය ෂර්ට් එක අස්සට තගල හත දාගත්තේ භාෂේ මට හිතුනේ ඒක නම් අහුවෙන එකක් නෑ කියලා නැත්තම් ඔය තමුසේ මෙච්චලා කරපු ඔක්කොගෙම කරපු මෝඩම් වැඩේ ඕක මට ඩිස්කවුන්ට් එකක් නම් දෙන්න බැරි වෙයි හැබැයි මං හිතන්නේ තමුසෙට හරියනම ජොබ් එක මම දන්නවා සිරාවටම එතකොට මිස්ගේ හස්බන්ඩ් තාම ඉන්නවද අයියෝ ඒ කියන්නේ ළමයින්ට ඉන්න මිස් විතරමයි නේද දැන් ඉන්ෂුරන්ස් එකේ පා කියලා මිස්ටත් මොකක් හරි වුණොත් වැරදිලා හරි අපේ අම්මා මං ඉපදිද්දිමයි නැති වුණේ අපේ තාත්තා එදා පොරොන්දුවක් දුන්නා මාව හොඳ මිනිහෙක් විදිහට උස්මහත් කරනවා කියලා ඒත් මට අවුරුදු 3 දී අපේ තාත්තත් නැති වුණා තාත්තා පොරොන්දු දෙදී ඉන්න වෙලාවේ අපේ කම්පැනි එකේ ඉන්ෂුරන්ස් එකක් ගන්න සෑම වසරකම මිනිසුන් 208 දෙනෙක් ස්තුති කිව්වා කියන්න හරි මම මේ ෆයිට් කරන්නලා තියෙන හත්මුතු පරම්පරාවම එක්ක හරි අම්මගේ පැත්තේ නෑ විතරක් නෙමෙයි කරප්ටඩ් තාත්තගේ පැත්තේ නෑත් කරප්ටඩ් තාත්තගේ අක්කලත් කරප්ටඩ් හරි බුදුසරණයි නැන්දේ ආයිබෝන් නම් මේ අම්මගේ නෑයෝ ගැන මම හොඳටම දන්න හින්දා තමයි පර්මිෂන් ගන්න කලින් උපරිම හොඳ විදිහට හැසිරුනේ හරි හැබැයි තාත්තගේ නෑයොත් ඇවිල්ලා අම්මගේ කනට කුණු දායි කියලා මම හිතුවේ නෑ හරි අම්මේ මම ඔයාට කියන්නේ ඔයාගේ මහ ලොකු නෑයෝ අම්මගේ ඔළුවට විස බීජ දාන්න කියලා අම්මට තේරෙනවනේ හරි ඒ වගේ මේ කට්ටිය තරුණ කාලේ නටපුවා තම හොඳටම දන්නවනේ ඉතින් මේ මට ප්‍රශ්නයක් නෑ හරි මම නීති විරෝධී වැඩ කළා නෑ හරි මම ආම්ම ලෙඩ වෙලා බිරියානි හදුවා මම මොකද්ද කිව්වේ ඒක ලුණු වැඩි කියලා හරි කවදාවත් අම්මලා මගේ පැත්තෙන් කතා කළා නෑනේ ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි හරි 100ගේ උසාවියේදී හම්බෙන් මම දැනටම 100ට විස්තරේ කිව්වා අම්මා 100ට උත්තර දෙන්න ඇයි මට ට්‍රිප් එක යන්න බැරි වුනේ කියලා හරි ඉතින් දැන් වැඩි ඕනේ නැහැ මම කෙලින්ම ඇවිල්ලා අම්මගෙන් අහුවට පස්සේ ට්‍රිප් එක යන්නද කියලා අම්මා කිව්වා අරාපු යාළුවා කවුද කියලා නවින්දුව පෙන්නලා ඊට පස්සේ මම නවින්දුව අපේ ට්‍රිප් එකේ බාණ්ඩාකාරයෙක් කිව්වම නවින්දුත් එක්ක අම්මා කතා කරගන්නම් කිව්වා මට එළියට වෙලා ඉන්න කියලා හරි ඊට පස්සේ පැය ගානක් උගෙන් ප්‍රශ්න අහලා අන්තිමට මට කියනවා ඒ පුද්ගලයා හොඳ නෑලු ඒ විශ්වාස කරන්න බැලු පිළිගන්න බෑලු හරි එහෙම යාළුවොත් එක්ක ට්‍රිප් යන්න දෙන්න බෑලු ඉතින් මොන විහිළුවක්ද මේක හරි අන්තිම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් අම්මගේ නංගි ලක්කල ඔක්කොම රැල්ලන්න එපා කියන්නේ. හරි. වැඩි ඕනේ ලලිතා පුංචිත් එපා කිව්වා. හරි. අවුරුදු 17න් පැනලා ගිහිල්ලා පවුලේ නම කාපු ලලිතා පුංචි. හරි. මොන විහිළුවද මේවා? හරි. ඉතින් අනිත් අපේ යාළුවන්ගේ මොකක්ද අවුල? ට්‍රිප් යන්න දෙන්නේ නැත්නම් අපි පොඩි හින්දාද? හා. දැන් මට අවුරුදු 22ක් අපි පොඩි නෑ අම්මේ. හරි. ඉතින් මං කියන කාරණා මම පවුලට ආදරය කරන කෙනෙක් කවුරු හරි ඉන්නවනම් මට මේකට ඉඩ දෙන්න අපේ පවුලේ. හරි. ස්වාධීන ට්‍රිප් එකක් යන්න අහන්නේ වැරද්ද මොකද මට පුළුවන්කම තිබුණා Facebook එකේ සාද වලට යන්න. මට පුළුවන්කම තිබුණා නයිට් ක්ලබ් යන්න මට පුළුවන්කම තිබුණා උඩාකලේ කසිප්පු වාඩියට යන්න ඒ ඔක්කොම මට එන්න කියලා කිව්වා හැබැයි මං ගියේ නෑ හරි ස්වාධීනව ට්‍රිප් එකේ යාළුවොත් එක්ක යන්න ආපු හොඳ පුතෙක් විදියට අම්මලා මෙහෙමනම් පවුල් පාලනයෙන් අපිට සලකන්නේ බොහොම ස්තුතියි අම්මේ හරි ඒ බොහොම ස්තුතියි මෙහෙම සලකනවට මම ඒ දිනේදී අපි බලමු අපිත් හැසිරෙන විදිය හරි